Hi. Last week we were discussing about the disease thalassemia. very specially දැනගන්න ඕන දෙයක්. තමයි මෙන්න මේ diseases ටික හැදෙන්න හේතු. sex linked inheritance එක නිසා හැදෙනවා diseases දෙකක්. gene mutation එක නිසා හැදෙනවා diseases දෙකක්. මහා අමාරු තැන් වලින් නෙවෙයි, සමහර විට ඔයාලා මෙන්න මේ diseases හතර පාඩම් කරන් හිටියොත් ලකුණ ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. එතකොට අපි අන්තිමට කතා කරේ තැලසීමියා, ඇනීමියා කන්ඩිෂන් එකක් එන්නේ. ඇඟේ ලේ නැති වෙනවා. රෙඩ් බ්ලඩ් සෙල් වල හිමොග්ලොබින් ප්‍රොඩක්ෂන් එක අඩු වෙලා. හරි. අද තියෙන්නේ applications of knowledge of inheritance. අපට genetic engineering නැත්තම් recombinant DNA technology කියන එක තේරුම් ගන්න ඕන. මම සිම්පල් විදිහට කියලා දෙනවා, පුතාලා බලන්න වැඩේ අල්ලගන්න පුළුවන්ද කියලා. recombinant combine කරනවා කියන අදහස මෙතන තියෙනවා. ඒ කියන්නේ එක ඕගනිසම් කෙනෙක්ගේ ජීන් එකක් අපි කම්බයින් කරනවා තව ඕගනිසම් කෙනෙක්ගේ ජීන් එකකට. බලන්න මේ එක්සාම්පල් එකෙන් ඔයාලා තේරුම් ගන්න. අපි හිතමු පුතාලා මෙන්න මෙහෙම. පැඩි ප්ලාන්ට් එකක් තියෙනවා. බලන්න මේ එක්සාම්පල් එකෙන් වැඩේ අල්ලගන්න. හරි නේද? පැඩි ප්ලාන්ට් එකක් තියෙනවා, කැරට් ප්ලාන්ට් එකක් තියෙනවා. මේ කැරට් ප්ලාන්ට් එකට පුතා විටමින් A ප්‍රොඩියුස් කරන්න පුළුවන්. කැරට් මේ ජෙනරේෂන් එකටත් පුළුවන්, ඊළඟ ජෙනරේෂන් එකටත් පුළුවන්, ඉස්සරහට හැම කැරට් ප්ලාන්ට් එකටම විටමින් A ප්‍රොඩියුස් කරන්න පුළුවන්. අපි දන්නවා ඒ වගේ ඉන්හෙරිටඩ් කැරක්ටර් එකකට මොකක්ද හේතු වෙන්නේ, රීසන් එක. ඒ ඕගනිසම් ඇතුලේ තියෙන මොකක්ද ජීන් එකක් හින්දා තමයි ඉන්හෙරිටඩ් කැරක්ටර් එක ඉස්සරහට යන්නේ. දැන් පැඩි ප්ලාන්ට් එක තියෙනවා විටමින් A නැහැ. ඒ කියන්නේ මේ පැඩි ප්ලාන්ට් එකට විටමින් A ප්‍රොඩියුස් කරන ජීන් එක නැහැ. ඒකන හේතුව මේ එයාට විටමින් A ප්‍රොඩියුස් කරන්න බැරි ඒ රිලවන්ට් ජීන් එක නැති හින්දා. හියුමන්ලා මොකද කරන්නේ? ඔය ජීන් ටෙක්නොලොජි නැත්තම් රීකම්බිනන්ට් ජීන් ටෙක්නොලොජි, DNA ටෙක්නොලොජි වලින් අපි දන්නවා මෙහෙම DNA තියෙනවා. ඔය DNA එක ඇතුළේ අපි හිතමු මෙන්න මෙහෙම චූටි කෑල්ලක් තියෙනවා, ජීන් එකක්. DNA එක ඇතුළේනේ ජීන් තියෙන්නේ. මේ ජීන් එක හින්දා තමයි විටමින් A ප්‍රොඩියුස් වෙන්නේ. ඔය ජීන් එක ක්‍රොප් කරලා අරගෙන මේ පැඩි ප්ලාන්ට් එකට කම්බයින් කරනවා. පැඩි ප්ලාන්ට් එකට කම්බයින් කරනවා. එතකොට මේ පැඩි ප්ලාන්ට් එකේ නෙක්ස්ට් ජෙනරේෂන් එකට විටමින් A ප්‍රොඩියුස් කරන්න පුළුවන්. එතකොට මේ විටමින් A ජීන් එක ගත්තේ කාගේද? මේ කැරට් ප්ලාන්ට් එකෙන්. එතකොට ජීන් එක කම්බයින් කරන්න පැඩි ප්ලාන්ට් එකට. දැන් පැඩි ප්ලාන්ට් එකටත් පුළුවන් විටමින් A ප්‍රොඩියුස් කරන්න. ඔය විදිහට ප්‍රොඩියුස් කරන ඇත්තම පැඩි වලට අපි කියනවා ගෝල්ඩන් රයිස්. රන් සහල්. මේවා කහ පාටයි. දැන් කැරට් උනත් ළමයි
ඉව්වොත් කහ පාටයිනේ. දැන් ෆ්‍රයිඩ් රයිස් එකකට කැරට් එහෙම දැම්මොත් එහෙම බත් එක කහ පාට වගේ වෙනවා නේ. ඒ විටමින් ඒ එන්රිච් වෙලා තියෙන හින්දා. එතකොට මේ ජීන් එක කම්බයින් කරාම මේ පැඩි නැත්නම් මේ හාල් එකත් මොන පාට වෙනවද? ගෝල්ඩන් නැත්තම් කහ පාට වෙනවා. එතකොට බලන්නකෝ හියුමන්ලත් හරි වැඩ තමයි කරන්නේ. ජීන් එක අරගෙන කම්බයින් කරනවා. රීකම්බයින් කරනවා තව ඕගනිසම් කෙනෙකුට. මම මේ කිව්වේ එක එක්සාම්පල් එකක් විතරයි. හැබැයි ඉතිරි එක්සාම්පල් සියල්ල ඔක්කොම එක්සාම්පල් සමාන වෙන්න මෙන්න මේ ප්‍රොසෙස් එකට. මේ ප්‍රොසෙස් එක තේරුණාද? එක ජීන් එකක් අරන් තව කෙනෙකුට කම්බයින් කරන කන්සෙප්ට් එක තේරුණා? රේසෑන් කරන්න බලන්න. ජීන් රීකම්බිනන්ට් ටෙක්නොලොජි තේරුණා. කම්බයින් වෙන හැටි තේරුණා. රේසෑන් කරන්න තේරුණායි? ඕකේ. Okay, genetic engineering is to produce recombinant DNA. අර විදිහට කම්බයින් කරපු DNA by combining මෙතන අකුරු වැරදිලා by combining DNA fragments. fragment කියන්නේ කොටස්. අවශ්‍ය කොටස් කම්බයින් කරලා අපට අවශ්‍ය විදියට හදා ගන්නවා of different sources. recombinant DNA technology. අපි example textbook එකෙන් බලමු. පළවෙනි එක තියෙනවා here we have food and agricultural field. හරි. weedicide resistant crops. මේ ටික නිතර අහන හින්දා තමයි මම මෙච්චර පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ පුතා crop එක අපි හිතමු කුඹුරක් තියෙනවා. කුඹුරේ තියෙනවා. ඊට අමතරව weeds උත් තියෙනවා. අපි මේකට weedicide දැම්මට පස්සේ කුඹුරත් මැරෙනවා නම් වැඩක් නැහැනේ. ගොයම් මැරෙනවා නම් වැඩක් නැහැනේ. අපි ඒකින්ද මේ පැඩි ප්ලාන්ට් එක ඩිවලොප් කරනවා වීඩිසයිඩ් වලට රෙසිස්ටන්ට් වෙන්න. කවුරු පාවිච්චි කරලාද? බැක්ටීරියම් එකක ජීන් එකක් අර විදිහට කම්බයින් කරලා. දෙක pest resistant crops. pest කියන්නේ කෘමියෝ. pest කියන්නේ කෘමි. gene obtained from soil bacteria. මෙන්න අපි කතා කරපු example එක rice enriched with vitamin A. golden rice. මේ golden rice හදන්න කාගෙන්ද ජීන් එක ගන්නේ? කැරට්. කැරට් ප්ලාන්ට් එකෙන් තමයි විටමින් A හදන ජීන් එක ගන්නෙ. මෙන්න MCQ වල තවත් ප්‍රබලව අහන තැනක්. A tomato resistant to cold weather. සීතලේ වුණත් හැදෙන්න පුළුවන් තක්කාලි. කොහොමද මේ ෆීචර් එක අරන් තියන්නේ? කාගෙන්ද ෆීචර් එක අරන් තියන්නේ? A gene obtained from a fish living in mud of cold countries. සීතල රටවල් වල මඩ ඇතුලේ ඉන්න මාළුවෙක්ගේ ජීන් එක ගන්නවා. ඒ කියන්නේ මේ මාළුවාට සීතලේ ඉන්න පුළුවන්නේ. ඒ ජීන් එක කම්බයින් කරනවා ටොමැටෝ ප්ලාන්ට් එකට. එතකොට ඕන සීතලක තක්කාලිත්
හැදෙනවා. බලන්න නේද? high productive cattle milk, high nutritious value, genetically modified foods. cattle කියන්නේ ගවයන්නේ නේද? දැන් ඔය නිකන් ඔය අපි දකින පාරේ ඉන්න හරක් වගේ නෙවෙයි. ඔය ඩේරි ෆාම් වල ඉන්න කැටල්ස්ලා. දැකලා ඇති නේද? නැවක් විතර ඇති සයිස් එක. ඔය අඹේවෙල නැත්තම් තියෙන ඩේරි ෆාම් තියෙනවා ලංකාවේ හයිලන්ඩ් කොත්මලේ ගිහිල්ලා තියෙනවනේ දැකලා ඇති ඒ කැටල්ස්ලා ජෙනටිකලි මොඩිෆයි කරපු අය. සමහර වෙලාවට අපිට හිතා ගන්න බැරි තරම් මිල්ක් ප්‍රොඩියුස් කරනවා යාලා. දැකලා ඇති ඔයාලා. ලොකු හරක් නිකන් නැවක් විතර ඇති එක හරකෙක්. නේද? ජෙනටිකලි මොඩිෆයි කරපු කැටල්ලා තමයි ඉන්නේ. නියුට්‍රිෂස් වැලියු එක වැඩි, මිල්ක් ප්‍රොඩක්ෂන් එක වැඩි. ජෙනටිකලි මොඩි ඔය කුකුල්ලෝ වුණත් එහෙමයි. ඔය හිටවන්න ගන්න බඩඉරිඟුවට කොහොම ජෙනටිකලි මොඩිෆයි කරලා තමයි එවන්නේ. ඒ කියන්නේ මැක්සිමම් යීල්ඩ් එකක් එන විදිහට මොඩිෆයි කරනවා. ඊළඟ ඉන්ඩස්ට්‍රියල් ෆීඩ් production of amylase. ළමයින්ට මතක් වෙන්න ඕන amylase තියෙන්නේ කොහෙද? මොකක්ද ෆන්ක්ෂන් එක කියන එක ටට්ටක් ගාලා ඔලුවට එන්න ඕන. production of some amino acids, MSG, monosodium glutamate. මේ මොනවාද අපි කියන්නේ මොනවාද? අජිනමොටෝ කියලා. අජිනමොටෝ කියන්නේ මෙන්න මේවා. මොනෝසෝඩියම් ග්ලූටමේට්. කට්ටිය අජිනමොටෝ කිව්වහම ටක් ගාලා කැන්සර්ජෙනික් කියලා කියනවා. ඒ වුණාට සමහර රටවල් වල තියෙනවා ලුණු වෙනුවට MSG පාවිච්චි කරන. සෝල්ට් වෙනුවට. ඒ කියන්නේ කැන්සර්ජෙනික් වෙන්න පුළුවන්. හැබැයි කොහොමවත් ඒක ප්‍රූව් කරලා නැහැ තාම. කැන්සර්ජෙනික් කියලා. එනිවේස් කොහොම වුණත් ෆුඩ් ඇඩිටිව් කියන ඒවා එච්චර හොඳ නැහැනේ අපිට නේද? production of vitamins as a remedy to the pollution by fossil fuel combustion and other waste material. අර 9 වසරේ තිබ්බ මතකද ළමයි මෙහෙම ඕෂන් එක තියෙනවා. ඕෂන් එකේ ඔයිල් ස්පිල් එකක් වුණොත් තෙල් හැලුණොත් මේ නැව ඩැමේජ් වෙලා කාන්දු වුණොත් මේ ඔයිල් ස්පිල් එක මාස ගාණක් තියෙනවනේ. අපි මේ මොයිල් ස්පිල් එකට මයික්‍රෝ ඕගනිසම්ල වර්ගයක් ඉන්ට්‍රොඩියුස් කරනවා. මෙයාලා ජෙනටිකලි මොඩිෆයි කරපු මයික්‍රෝ ඕගනිසම්ලා they can degrade this oil layer. එයාලා ඔයිල් ටික කාගෙන යනවා ඩිකම්පෝස් කරනවා. එතකොට මෙන්න මේ පොලූෂන් එක නැති කරන්න පුළුවන්. 9 දී තිබ්බා මතකද බයෝ රෙමිඩියේෂන් කියලා ඒ process එකට කියන්නේ. ඊළඟට medical field. මේ gene technology එක මේ genetic engineering නැත්නම් recombinant DNA technology කියන එක පාවිච්චි වෙන ෆීල්ඩ් මේ. මේකේ පළවෙනි එක production of insulin. ඉන්සියුලින් හෝමෝන් එක අපිට ආර්ටිෆිෂලි අවශ්‍ය වෙනවා. කෘතිමව. ඇයි ඒ? ලංකාව ඉන්දියාව වගේ රටවල් වැඩිපුරම කන්නේ ළමයි බත්. බත් කියන්නේ තම සම්පූර්ණයෙන්ම ග්ලූකෝස්. ග්ලූකෝස් හින්දා මිනිස්සුන්ට හැදෙනවා ඩයබිටිස්. ඩයබිටිස් වැඩිම වුණාම දෙන හෝමෝන් එක මොකක්ද? ඉන්සියුලින්. ඩයබිටිස් ගොඩාක් තියෙන
කවුරු හරි පුතාලගේ රිලටිව් කෙනෙක් හරි ෆැමිලි කෙනෙක් හරි ඉන්නවනම් දන්නවා ගොඩම ක්‍රොනික් ලෙවල් එකේ තියෙනවා නම් ගොඩක්ම ඩයබටිස් අමාරුයි නම් එයාට ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් එකක් විදියට මෙහෙම අත් දෙකටයි කකුල් වලටයි මෙහෙම බඩටයි මෙහෙම ඉන්සියුලින් ඩෝස් එකක් දෙනවා. එතකොට ඉතින් ඉන්සියුලින් හදා ගන්න අපට මේ ඊකෝලයි බැක්ටීරියා කියන කෙනාගේ ජීන්ස් පාවිච්චි කරනවා. ඒ කියන්නේ හියුමන් ජීන්ස් ඉන්සර්ට් කරනවා මෙයාට. දැන් අපිට හිතනවා මේක මේ අස්සේ තියෙන පොඩි පාර්ට් එකක් නේ කියලා හිතනවා මේ ඊකෝලයි බැක්ටීරියා එක. ඒ වුණාට වැඩේ කියන්නේ 23 පේපර් එකේ මේ ඊකෝලයි බැක්ටීරියා ගැන. මේ ඉන්සියුලින් හදන්න යූස් වෙන ඊකෝලයි ගැන අහලා තියෙනවා. අපිට හිතනවා මේ චූටි පොයින්ට් එකක්නේ මේ අස්සෙන් තියෙන අහන එකක් නැති වෙයි කියලා. අපිට එහෙම ඉග්නෝර් කරන්න බෑ ඊකෝලයි ගැන අහලා තියෙනවා. 23 පේපර් එකේ අපි අද කතා කරමු. Next, production of proteins including growth hormone. එතනත් පාවිච්චි වෙන්නේ බැක්ටීරියම් එකක්. Use of developed bacteria and fungi to produce antibiotics. ඇන්ටිබයොටික් ගැන 9 වසරේදී කියලා දෙනවා. මතකයි නේද අර පෙනිසිලින් එහෙම මුලින්ම හොයාගත්ත ඇන්ටිබයොටික් එක. එතකොට එයාලා ඇන්ටිබයොටික් ලංකාවේ වැඩිපුරම පාවිච්චි වෙන මෙඩිසින් එකක් ඩ්‍රග් එකක්. ටක් ගාලා ලෙඩක් හැදිච්ච ගමන් ඇන්ටිබයොටික්ස් තමයි බොන්නේ. සමහර වෙලාවට වෛරල් ඉන්ෆෙක්ෂන් එකක් වුණත් ඇන්ටිබයොටික්ස් බොනවා. ඒ වෛරස් ලෙඩකට ඇන්ටිබයොටික් බීලා වැඩක් ඇත්තෙම නැහැ. කිසිම තේරුමක් නැහැ. ඒත් බොනවා ඇන්ටිබයොටික්ස්. කොහොම වුණත් ඇන්ටිබයොටික්ස් හරිම වටිනවා. මොකද අපි දන්නවා බැක්ටීරියා ඩිස්ට්‍රොයි කරන්න පුළුවන් ඇන්ටිබයොටික් වලට. ඊළඟට inserting genes that responsible for formation of artery. Artery formation වන gene එක into the embryo into the patient with artery blockage. නහර හිර වෙලා තියෙන කෙනෙකුට පපුවේ නහර ආටරි බ්ලොක් වෙලා තියෙන කෙනෙකුට ඔය ආටරි growing gene එක insert කරාම to induce growth of new arteries. එයාගේ අලුතෙන් heart එකේ වෙන්න පුළුවන් ආටරි අලුතෙන් grow වෙනවා. ඊළඟ ගොඩක් වැදගත් point එකක්. Replacement of diseased gene by healthy gene. අපි හිතමු හිමෝෆීලියා තියෙන condition එක. අපි අඳුර ගන්නවා දැන් ඔන්න ඊළඟට ජෙනරේෂන් එකට හිමෝෆීලියා පාස් වෙනවා. එතකොට අපට ඒ particular embryo එක අරගෙන embryo එකේ හිමෝෆීලියා වලට රීසන් වෙන මේ ජීන් එක අයින් කරලා ඒ වෙනුවට රිප්ලේස් කරන්න පුළුවන් හෙල්දි ජීන් එකක්. එහෙම රිප්ලේස් කරාට පස්සේ එන ඔෆ්ස්ප්‍රින්ග්ට කිසිම ඩිසීස් එකක් එන්නේ නැහැ. අපි ඔකට ජීන් තෙරපි කියලා කියනවා. ඩිසීස් ජීන් එක රිප්ලේස් කරන එකට. මේවා හොඳට මතක තියාගන්න මොකද මේ අවුරුද්දේ ජෙනටික්ස් වලින් දාන්න බැරි නැහැ මොකද පහුගිය අවුරුදු වල දාලා නැති හින්දා. මේ පාර ස්කූල් පටන් ගන්න එකත් පහු වුණා නේද ළමයි? කොහොම වුණත් ටර්ම් ටෙස්ට් වලට රෙඩි වෙන්න නොහිතපු විදිහට පේපර් එකක් දෙන්න පුළුවන් නොදෙන්නත් පුළුවන්.
මම හිතන්නේ කාටවත් මේ වෙදර් එකෙන් කාටවත් ලොකු ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මම හිතනවා ක්ලාස් එකේ ළමයින්ට. හරි. මොණ්ඩාගල පැත්තට ලොකු ප්‍රශ්නයක් වුණ නැහැනේ. හරි. ඊළඟට use DNA technology to confirm the identity of a person in forensic medicine. forensic medicine කියන්නේ අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී. දැන් අපි හිතමු දැන් ඔන්න ක්‍රිමිනල් සීන් එකක් වෙච්ච ඒරියා එකක් තියෙනවා. ඒ ක්‍රිමිනල් ඒරියා එකේ ඒ ක්‍රිමිනල් එක කරපු කෙනාගේ hear හරි බ්ලඩ් හරි සීමන් කියලා අපි හිතමු සීමන් ඩ්‍රොප් වෙලා තියෙනවා. දැන් මේ පැත්තේ සස්පෙක්ට් කෙනෙක් ඉන්නවා. එයා සස්පෙක්ට් සැකකාරයා. දැන් ඔප්පු කරන්න බෑනේ ක්‍රිමිනල් දැන් ක්‍රිමිනල් කෙනෙක්ද කියලා ඔප්පු කරන්න බෑ දැකපු කෙනෙකුත් නැත්තම් අපිට පුළුවන් පුතාලා මෙන්න මේ ලිවිං පාර්ට්ස් වල තියෙන DNA ඇනලයිස් කරන්න. හෙයාවල ළමයි ඔය හෙයා ෆොලිකල් එකේ සෙල්ස් තියෙනවානේ. සෙල් වල නියුක්ලියස් එකක් තියෙනවා නියුක්ලියස් එකේ DNA තියෙනවා. බ්ලඩ් වලත් DNA තියෙනවා. සීමන් වල කොහොමත් DNA තියෙනවා. මේ DNA චෙක් කරලා මෙන්න මේ සස්පෙක්ට් ගේ DNAත් ඇනලයිස් කරනවා. මේ DNA ඕඩර් එක පුතා නිකන් ෆින්ගර් ප්‍රින්ට් එකක් වගේ. මෙයාටම යුනික්. අපි දන්නවා කවදාවත් එකම විදිහේ මිනිස්සුયો දෙන්නෙක් ඉන්නවද මේ ලෝකේ? නෑ. අනිවාර්යෙන්ම ජීන් කම්පොසිෂන් එක වෙනස්. එතකොට මේ ජීන් කම්පොසිෂන් එක සමානයි නම් අපිට ඩිටර්මයින් කරන්න පුළුවන් මොකක්ද මේ සස්පෙක්ට් තමයි ක්‍රිමිනල් එක කරපු කෙනා. මේ දෙක අසමානයි නම් මෙයා සස්පෙක්ට් නිර්දෝෂී නේද? එහෙම සිද්ධියක් වුණා. මතකද මේ පාඩමට අමතර දෙයක් චුට්ටක් මම මේ කියන්නේ මතකද අර පරණ සිද්ධි මෙයා වැඩිය කතා කරන්නත් හොඳ නෑ අර මට මතක රත්නපුර පැත්තේ වගේ සේයා සදෙවුම කියලා පොඩි ළමයෙක්ගේ මර්ඩර් සීන් එකකට මෙන්න මෙහෙම කෙනෙක් අහු වෙනවා. මතකද? මෙහෙම සස්පෙක්ට් කෙනෙක් අහු වෙනවා. ඊට පස්සේ ආව පොලිසියට අරන් ගිහිල්ලා ලොකප් කරලා ලොකු රටේ ලොකු ප්‍රශ්නයක් යනවා. ඊට පස්සේ DNA ටෙස්ට් එක කරලා බලනකොට මෙයා නෙවෙයි මේ ක්‍රයිම් එක කරලා තියෙන්නේ. වෙන කෙනෙක් තමයි ක්‍රයිම් එක කරලා තියෙන්නේ. හැබැයි ඒ වෙනකොටත් මිනිස්සු මෙයාට කියන්න ඕන දේවල් කරන්න ඕන දේවල් ගොඩාක් රටේම ප්‍රසිද්ධ වෙලා මෙයා තමයි ක්‍රයිම් එක කරේ කියලා. ලංකාවේ මීඩියා වලිනුත් ගොඩක් හයිප් කරා. හැබැයි මෙයාගේ මේ නිර්දෝෂී භාවය මේ DNA ටෙස්ට් එකෙන් ඔප්පු වුණා. හරි. ඔන්න ඔහොම තමයි මේ ෆොරෙන්සික් මෙඩිසින් වලදී අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී ක්‍රිමිනල් කෙනෙක් අයිඩෙන්ටිෆයි කරගන්න මේ වැඩේ කරන්නේ. හරි. එතනින් ඒ තියරි ටිකත් ඉවරයි. එහෙනම් ඒ යූසර්ස් ටික තේරුණා අය අත් උස්සන්න බලන්න. තේරෙන්න විතර නෙවෙයි මතක තියෙන්නත් ඕනේ මේ අහනවා අනන්ත. වැඩේ තේරුණා? අපි යම් ප්‍රශ්න වලට දැන් තේරුණා අය අත් උස්සන්න. හරි. ෆොරෙන්සික් මෙඩිසින් වලදී අන්න එහෙමයි.
first question. හැමෝම බලන්න හැමෝම focus වෙන්න මෙන්න මේ exercise ටික තේරෙනවා කියන්නේ ඔයාලා මේ lesson එකේ හොඳ level එකක ඉන්නවා කියන එක. 100% නෙවෙයි හොඳ level එකක ඉන්නවා කියන්න පුළුවන් exercise ටික අඩුවට තේරෙනවා නම්. ඔක්කොම හරියන එක නෙවෙයි. මම කියලා දෙනකොට වෙන්නේ මොකක්ද කියලා හරි අඩු ගන්න තේරෙනවා නම් ඔයාලා level එකක ඉන්නවා. හරිද? මම මේක explain කරද්දි තේරෙන්නේ නැත්තම් ඔයාලා ඒ level එකේ නැහැ. හරි බලමු. Red green color blindness is an inherited disease. ඇත්තනේ. පරම්පරාවෙන් පරම්පරාවට යනවා. Select the correct genotype of a carrier female. ඔක්කොටම කලින් female අපි තෝරගමු. XY ඉන්නවා නම් ළමයි XY ඉන්නවා නම් මෙයා පිරිමි කෙනෙක්නේ. මෙයා male. එහෙනම් ඔය උත්තරේ කැපුවා. carrier කියලා කියනකොට මෙයා ගාව carrier කියනකොට මෙයා ගාව පුතාලා dominant gene එකයි මොකක්ද ඒ උනේ recessive gene එකයි දෙකම තියෙන්න ඕන. එතකොට අපි දන්නවා මේ recessive gene එකෙන් තමයි color blindness හැදෙන්නේ. dominant එකෙන් color blindness එක හැදෙන්නේ නැහැ. එතකොට අපි දන්නවා carrier female කෙනෙක්ගේ එළියට එක්ස්ප්‍රස් වෙන්නේ මොකක්ද? එයා healthy. එයාට මේ ලෙඩේ නැහැ. මොකද dominant gene එක තියෙනවා. ඒත් එක්කම recessive gene එකත් තියෙන්න ඕන. When it come to here දැන් මේ බින්දුව දාලා තියෙනකොට ඔයාලා පොඩ්ඩක් confuse වෙන්න පුළුවන්. මේ බින්දුව දාලා තියෙන පුතා diseased gene එක නැහැ කියන එක. disease gene එක නැහැ කියන එක. එතකොට පුතා මෙතන බින්දුවයි දාලා තියෙන්නේ මෙයා healthy නිසා. healthy female කෙනෙක්. disease gene එක නැහැ. disease තියෙන්න නම් simple C තියෙන්න ඕන. when it come to here මේ බින්දුව කියලා මොකද්ද පෙන්නලා තියෙන්නේ ඇත්තටම dominant gene එක. මේ simple C කියන්නේ recessive gene එක. එහෙනම් මෙයා carrier female. හරි? මෙයා කොහොමද පිරිමිනේ? මේල්නේ. මෙයා මොකක්ද? simple C. diseased female. මොකද අපි දන්නවා homozygous recessive වුණොත් මෙයාට disease එක එනවා ලෙඩේ හැදෙනවා. උත්තරේ 2. තේරුණා අයත් උස්සන්න බලන්න. තේරුණා? ටක් කළා උස්සන්න. හරි. What is the percentage of parental genotypes received to the progeny of if BB capital BB simple BB cross වුණොත් එහෙනම් මේ අහන්නේ මේක ළමයි capital BB simple BB cross වුණොත් progeny ඊළඟ පරම්පරාවට කොච්චර මේ parental genotype එක එනවද කියලා බලමු. මෙයාලගෙන් gametes එනවා BB. දැන් මේ මොනවද කරන්න කියලා ඔයාලා දැනගන්න ඕන. capital B simple B capital B simple B capital B simple B capital B simple B මේ උඩ තියෙන parental genotype එකක්වත් ඊළඟ ජෙනරේෂන් එකට ඇවිල්ලා නැහැ. තියනවද capital BB? තියනවද simple BB? නැහැ. එහෙනම් මේ progeny ඊළඟ පරම්පරාවට genotype එක කොච්චර percentage එකක් ඇවිල්ලාද?
බිඳුවයි. බිඳුවයි. Parents with normal complexion got a child with white skin. ඇල්බිනිසම් වෙන්න පුළුවන් නැත්තං අපි හිතමු පේරන්ට්ලා හම දුබුරු පාටයි ළමයාගේ ස්කින් එක සුදු පාටයි. Is it possible to happen? වෙන්න පුළුවන්ද කියලා අහනවා. අර YouTube එකේ vlog කරන කපල් එකකුත් ඉන්නව නේද ළමයි. ඔයාලා දන්නවත් දන්නේ බලනවත් දන්නේ ඒවා. පේරන්ට්ලා ගොඩක්ම බ්‍රවුන් ළමයා ගොඩක් සුදු. ඒ කියන්නේ ඇල්බිනිසම් වගේ තියෙනවා. ඒක වෙන්න පුළුවන්ද? පුළුවන්. ඒ කියන්නේ එක ජෙනරේෂන් එකක් ස්කිප් කරලා ඊළඟ ජෙනරේෂන් එකට ඉන්හෙරිට් වෙන්න පුළුවන්. අපි ඕන තරම් ඒ ගැන කතා කරා. එක ජෙනරේෂන් එකකදී කැරක්ටර් එක අතුරුදහන් වෙලා ඊළඟ තියෙන්න පුළුවන්. Is it possible to happen? Yes. Explain your answer with knowledge of genetics. මේකට කොයි වගේ දෙයක් ලියන්න පුළුවන්ද? මේ ආන්සර් එක ජෙනටික්ස් වලින් එක්ස්ප්ලেইন කරන්න කියලා තියෙනවා. හිතන්න බලන්න ළමයි. නිකමට හිතන්න කොහොමද මේකට ආන්සර් එකක් ගොඩනගා ගන්නෙ. අපි මේක කරලම් පෙන්නමු නිකමට. හරි. අපි හිතමු ඔන්න ඇල්බිනෝ කියලා අපි හිතමු. ඔන්න ඇල්බිනෝ කැරියර් මදර් කෙනෙකුයි ඇල්බිනෝ කැරියර් මදර් කෙනෙකුයි ෆාදර් කෙනෙකුයි ඉන්නවා. ෆාදර්ට මේ විදිහට මේවා දෙකක් තියෙන්න පුළුවන්ද ළමයි ජීන් දෙකක්? පුළුවන්. මේක සෙක්ස් ලින්ක්ඩ් ඉන්හෙරිටන්ස් නෙවෙයි. ඇල්බිනිසම් කියන්නේ ජෙනටික් මියුටේෂන් ජීන් මියුටේෂන්. එතකොට මේ දෙන්නගෙන් අපි බලමු ක්‍රොස් වුණොත් එහෙම කොහොමද කියලා. කැපිටල් A සිම්පල් A කැපිටල් A සිම්පල් A capital A capital A capital A simple A capital A simple A simple A simple A. මම ප්‍රශ්නයක් අහනවා. මෙතනින් ඇල්බිනිසම් තියෙන්නේ A වලටද B වලටද C වලටද D කියන ළමයාටද? ඇල්බිනිසම් එන්නේ A B C D වලින් කාටද? පොඩි නොලෙජ් එකක් තියෙන්න ඕන ඔකට උත්තර දෙන්න. ඇල්බිනිසම් එන්නේ මොන ජීනෝටයිප් එකටද? ටක් ගාලා දාන්න බලන්න. දැන් මෙතන මේ ඇල්බිනෝ කැරියර් මදර් කෙනෙකුයි කැරියර් ෆාදර් කෙනෙකුයි ඉන්නේ. ඇල්බිනිසම්. මේකට උත්තරයක් දාන්න බලමු. තේරුම් ගත්තා නම් ළමයි 10යි. උත්තරේ D. උත්තරේ D. ඇයි ඒ ළමයි අපි කතා කරා මේ ජීන් මියුටේෂන් වලදී හැමතිස්සෙම ඩිසීස් එක එන්නේ හෝමොසයිගස් රෙසසිව්. අපි ඉගෙන ගන්න ඩිසීස් හතරෙම ඩිසීස් හතරම හැදෙන්නේ රෙසසිව් ජීන් හින්දා. රෙසසිව් එක කොහොමත් එක්ස්ප්‍රස් වෙන්නේ හෝමොසයිගස් වුණාම. එතකොට පුතාලට තේරෙනවා මේ මදර්ට ඇල්බිනිසම් නෑ ෆාදර්ට ඇල්බිනිසම් නැහැ. හැබැයි මේ ඊළඟට එන ඔෆ්ස්ප්‍රින්ට ඇල්බිනිසම් එන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඇඳලම පැහැදිලි කරන්න පුළුවන්. මම ඒකට උත්තර ලියන්න යන්නේ නැහැ. ඔයාලට පැහැදිලි ඇති.
An improved organism by recombinant DNA technology has. අපි දැන් කතා කරා recombinant. මේකට උත්තරේ දාන්න chat එකට. බලමු. මේකට උත්තරේ පටස් ගාලා දාන්න බලන්න chat එකට. වැරදුනාට කමක් නැහැ. try එකක් දෙන්න. බලමු වැඩේ තේරුම් ගත්තද කියලා. තත්පර 30ක් දෙනවා ප්‍රශ්නේ හොඳට කියවලා. ඔන්න උත්තර harvest කරගන්න ආවේ කෝ උත්තරයක් දාලා නැහැ කවුරුත්. ඒ මොකද? ඔයාලට පේන්නේ නැතුවද? පේනව නේද? ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන්නේ. හතරවෙනි එකට උත්තරේ මොකද? An improved gene organism by recombinant DNA technology has changed its genotype only. ළමයි ජීන් එකක් කම්බයින් කරාම ජීනෝටයිප් එක වෙනස් වෙනවා. ඒක හරි. හැබැයි only කියනකොට අවුලක් තියෙනවා. change its phenotype only. only කියනකොට අවුලක් තියෙනවා. ළමයි ජීන් එකක් කම්බයින් කරාම ජීනෝටයිප් එක අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒ හින්දා ෆීනෝටයිප් එක වෙනස් වෙනවා. කැරක්ටර් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ ජීන් එක හින්දා අනිවාර්යෙන්ම කැරක්ටර් එකක් අලුතෙන් එනවනේ. ඒ හින්දා ෆීනෝටයිප් එක වෙනස් වෙනවා. ඒක තේරුණ අය අත් උස්සන්න බලන්න. උත්තරේ 3. ජීනෝටයිප් එකයි ෆීනෝටයිප් එකයි දෙකම වෙනස් වෙනවා. තේරුණාද? හරි. ඊළඟ. මේක හොඳ ප්‍රශ්නයක්. මේක හොඳ ප්‍රශ්නයක්. හොඳට බලන් ඉන්න ළමයි. මේ වගේ ප්‍රශ්නයක් මේ අවුරුද්දේ ආවොත් එහෙම ඔය ඊළඟ අවුරුද්ද දෙන්නත් පුළුවන්. බලමු නිකන්. You are given with a homozygous yellow seed plant where the green color is dominant. ළමයි green එක dominant නම් මෙයා yellow නම් මෙයාගේ genotype එක simple GG කියලා අපට කන්සිඩර් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉස්සලම ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඩොමිනන්ට් එකක් හරි තිබ්බොත් එයා ග්‍රීන් නේ. මෙයා yellow වෙන්න නම් simple GG. How do you find out the genotype of the green colored seed plant? Explain answer. green color seed plant එකක පුතාලා හොඳට බලා ගන්න දැන්. මෙහෙම genotype එක තිබ්බත් green. මෙහෙම genotype එක තිබ්බත් greenම තමයි. ඇයි ඒ? මෙයා ගාව dominant gene එක තියෙනවා green color එකේ. එහෙනම් green. මෙයා කොහොමත් dominant, homozygous dominant, green. මේ දෙන්නකින් කවුද කියලා identify කරගන්න තමයි අපට අපෙන් අහන්නේ.
explain your answer. අපි ඔය වැඩේට මේ දෙන්නයි මොනෝ හයිබ්‍රිඩ් ක්‍රොස් එක කරලා ටක් ගාලා බලමු. capital GG simple GG 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 GG. දැන් මේක බැලුවම් පුතාලාට හැමෝටම පේනවා green color එක dominant නම් මේකෙන් අපට එන්නේ 100% green seeds. seed නේද? ඔව් 100% green seed. 100% green seed ආවොත් තිබිලා තියෙන genotype එක තමයි homozygous dominant. අපි අනිත් එක කරලා බලමු. capital G simple G අපි cross කරන්න මෙයා එක්ක. GG GG හොඳට බලාගන්න කොහොමද මේකේ එන්නේ කියලා. capital G simple G capital G simple G simple G simple G simple G simple G මෙතනදී 50% එන්නේ green seed 50% තව එනවා yellow seed. අපිට මේ විදිහේ observation එකක් එනවනම් if we having such observation මොකක්ද තිබිලා තියෙන genotype එක heterozygous genotype එක තමයි තිබිලා තියෙන්නේ. දැක්කද අඳුර ගන්න හැටි? මෙයා පාවිච්චි කරලා මේ homozygous yellow පාවිච්චි කරලා අපට මේ දෙන්නගෙන් කවුද කියලා තෝරගන්න පුළුවන්. මම උත්තරේ එක්ස්ප්ලේන් කරලා ලියන්නේ නැහැ. මම සම්පූර්ණයෙන් කරලා පෙන්නුවානේ. කොහොමද ජීනෝටයිප් එක හොයාගන්න කියලා තේරිච්ච අය අත්උස්සන් බලන්න ටක් ගාලා. ප්‍රශ්න තියෙනවා නම් අහන්නේ අතරේ. තේරුණාද හොයාගත්ත හැටි? මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කට්ටිය වැඩි අත්උස්සන්නෙත් නැහැ. හරි. අහන් ඉන්න හැමෝම අත්උස්සන්න බලන්න. අහන් ඉන්න හැමෝම අත්උස්සන් ටක් ගාලා. අවසාන කොටසද? අවසාන කොටසද? අවසාන කොටස. ඒ කියන්නේ මේකද? මොන කොටසද අහන්න කියලා මට හරියට පැහැදිලි නෑ. මං ඉතින් අන්තිම ටික කියන්නම්. හරි. ළමයි දැන් අපිට දීලා තියෙනවා මේ බලන්නකෝ ආයිසරයක් තේරුම් නැති අය මේ විදිහට simple GG. ඒ කියන්නේ homozygous yellow. ජීනෝටයිප් එක මේක කියලා ඉස්සල්ලම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඇයි ඒ? ඩොමිනන්ට් කෙනා green නම් yellow වෙන්න අනිවාර්යෙන්ම මෙහෙම වෙන්න එපාය. ඒක තේරෙන්න ඕන number 1. එයාව පාවිච්චි කරලා මෙන්න මේ ජීනෝටයිප් දෙකෙන් මොකක්ද කියලා තේරුම් ගන්න තමයි මේ ප්‍රශ්නේ අපට තියෙන්නේ. හරි. ඔව්. දැන් බලමු මේ දෙන්නගෙන් කොහොමද අපි මොනෝ හයිබ්‍රිඩ් ක්‍රොස් එක මෙයයි මොනෝ හයිබ්‍රිඩ් ක්‍රොස් කරලායි මේ දෙන්න මොනෝ හයිබ්‍රිඩ් ක්‍රොස් කරලායි බලමු කොහොමද
ඔබ්සර්වේෂන් එන්න කියලා. මේ දෙන්න ක්‍රොස් කරාට පස්සේ ළමයි 100% green seed එනවා. අපි හිතමු අපි මෙයා ගැන දන්නේ නැහැ. දන්නේ නැතුව මේ එක්ස්පෙරිමන්ට් එක කරාට පස්සේ 100% green seed එනවනම් තිබිලා තියෙන්නේ අනිවාර්යෙන්ම homozygous dominant. අපි එක්ස්පෙරිමන්ට් කරාට පස්සේ 50% green ඔව් අයියෝ ඔක්කොම ටික මැකුණා. අපි එක්ස්පෙරිමන්ට් එක කරාට පස්සේ 50% green ඇවිල්ලා 50% yellow ආවොත් දැන් මෙයා green. මොකද dominant character එක තියෙනවා. මෙයාලා yellow. මොකද එයාලා recessive homozygous. 50 අපට ආවොත් එහෙම ඔබ්සර්වේෂන් තිබිලා තියෙන ජීනෝටයිප් එක තමයි මේ heterozygous ජීනෝටයිප් එක. හරි. මේවා ළමයි පොඩි ප්‍රශ්න වගේ පෙනුනට ඇත්තටම මේක ඔයාලට තේරෙනවා නම් ඇත්තටම සතුටු වෙන්න. මොකද පොඩි පොඩි concept ගොඩක් එකතු වෙලා තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. නේ? චූටි චූටි දේවල් ගොඩක් දැනගෙන ඉන්න ඕන මේක තේරෙන්න. තේරෙනවා නම් ඇත්තටම සතුටු වෙන්න. පොඩි ප්‍රශ්න නෙවෙයි මේවා. හරි. Sum of the gene in an organism is known as genome. ළමයි ඕගනිසම් කෙනෙක්ගේ තියෙන ඔක්කොම ජීන් වල එකතුව ජිනෝම් එක කියලා අපි කියනවා. A levels වල හොඳට ඉගෙන ගන්නවා. ඒ ගැන හිතන්නකො ඉතින් අපිට කොච්චර ඉන්හෙරිටඩ් කැරක්ටර්ස් තියෙනවද? ඒ ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ ජීන්ස් වලින්. කොච්චර ඇතිද ජීන්ස් නේ? අයි කලර් එක, මූණේ ෂේප් එක, නහයේ ෂේප් එක, දත් කීයද, අත් කීයද, අතේ ඇඟිලි කීයද, නියපොතු කීයද, ඇස් කීයද ඔක්කොම ජීන් වල තියෙන. ඔය ඔක්කොගෙම එකතුවට ඔය ජීන් වල ඔක්කොම එකතුවට අපි ජිනෝම් කියලා කියනවා. Under Human Genome Project, it has started and arranged the base sequence of the gene of chromosome. මේ human genes ඔක්කොම map කරන project එකක් තියෙනවා පුතා. ඒ කියන්නේ ඔය තියෙන කෝටි ගාණක් genome ටික ටික map කරනවා. එතකොට ඔක්කොම characters control වෙන්නේ කොහොමද කියලා human ලට idea එකක් ගන්න පුළුවන්. Which is the statement show the harmful effect of the above to human. ඔය human genome එක map කරන එකෙන් මිනිස්සුන්ට නරකක් වෙන්නේ මොකේද කියලා අහනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මිනිසා හැදිලා තියෙන තොරතුරු ඔක්කොම ටික අඳුර ගැනීමක් නේ එතනදි වෙන්නේ. human genome එක map කරනවා කියන්නේ ඒ මිනිස්යාගේ සියලු ලක්ෂණ control වෙන හැටි map වෙනවා. හරි. Okay, in here, use of gene technology as a remedy for genetic disorders. disorder වලට remedy එකක් ප්‍රතිකාරයක් විදිහට. ඒක harmful effect එකක් නෙවෙයි. Ability to produce human with special features. ඒක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි නේද? හිතන්නකො ළමයි නිකන් ලෝකේ ඉන්න බුද්ධිමත්ම කට්ටියගේ ජීන්ස් ටික එකතු කරලා එක මිනිස්සෙක්ව හැදුවොත් එහෙනම් මොකද වෙන්නේ? මේක මට හිතලා බලන්න. recombinant technology වලින් ඔය ability ගොඩාක් තියෙන powerful මිනිස්සුන්ගේ ජීන් එකතු කරලා හැදුවොත් එහෙම ඒක harmful වෙන්න පුළුවන්. ස්පෙෂල් ෆීචර්ස් තියෙන මිනිස්සු හදන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. නැචුරල් නැති වෙනවනේ එතකොට. Ability of the life insurance firms to identify applicants' health condition easily. එතකොට ඉන්ෂුරන්ස් කම්පැනි වලට පුළුවන් වෙනවා ළමයි ජීන් මැප් එක බලපු ගමන් මෙයාට පවුලෙන් heart disease එකක් එනවා. එහෙනම් මෙයාට නම් මේ අපි ක්ලේම් කරන්නේ නැහැ. මෙයාට සල්ලි දෙන්නේ නැහැ. කියලා එයාට
කන්සිඩර් කරන්න පුළුවන්. එකත් එක්තරා විදිහට නරකයි. එතකොට මේ උත්තර දෙකම ටිකක් අපිට ගන්න පුළුවන් සාධාරණ පිළිතුරු. අපි එකක් ගමු. අ, ඒක තේරුණා නේද? එතකොට ඉන්ෂුරන්ස් ෆර්ම් එකට කලින්ම කන්සිඩර් කරන්න පුළුවන්. මෙයාට නම් ඉන්ෂුරන්ස් දෙන්නේ නැහැ. මොකද මේ පරම්පරාවෙන් එන එක අපිට නම් බෑ සල්ලි දෙන්න කියලා ඉන්න පුළුවන්. මැප් එක දිහා බලලා. As a remedy for food problem using improving plant and animal by gene technology. ඒක මිනිස්සුන්ට අදාළ දෙයක් නෙවෙයි. මේ දෙකෙන් මොකක්ද අපිට උත්තරේ ගන්න පුළුවන්? harmful effect එකනේ. මේ දෙකම සාධාරණ උත්තර. අපි ගමු insurance firms to මේ දෙකම ඇත්ත වශයෙන්ම ගන්න පුළුවන්. මේ දෙකම harmful මිනිස්සුන්ට. අපි නිකමට එකක් ගමු. උත්තරේ 3 කියලා. හරි. අපි යන් past paper question වලට. මම ලියාගත්ත past paper questions ටිකක් හොයලා පුතාලත් තියෙනවා නම් දාන්න ඒක. මේ තියෙන latest කලින් paper එක. කලින් අවුරුදු paper එක. කලින් අවුරුදු කියන්නේ මේ අවුරුද්ද එක. 6. මේක නම් ඉතින් එච්චරම heredity-ම කියන්න බෑ. inheritance-ම කියන්න බෑ. 6ට මොකද්ද උත්තරේ ළමයි? which organelle the cell transmit the hereditary characteristic from generation to generation. පරම්පරාවෙන් පරම්පරාවට inherited characteristic අරන් යන organelle එක අපෙන් අහන්නේ. chat එකට දාන්න බලන්න පටස් ගාලා. What's the answer? Which organelle transmit characters to generation? Quickly. answers දාන්න ළමයි. දෙන්නයි දාලා තියෙන උත්තර. උත්තරේ දෙක නියුක්ලියස්. නියුක්ලියස් එකෙන් තමයි. ඇයි ළමයි නියුක්ලියස් එක අස්සෙනේ ක්‍රෝමසෝම් තියෙන්නේ. මම මේව ඇඳලා ඔයාලට ඔක්කොම ඇඳලා පෙන්නලා තියෙන්නේ. නේ? නියුක්ලියස් එක ඇතුලේ ක්‍රෝමසෝම් තියෙනවා. ක්‍රෝමසෝම් වල DNA තියෙනවා. DNA වල තියෙන බේස් සීක්වන්ස් එකක් තමයි ජීන් කියන්නේ. ඉතින් ඔය ඔක්කොම තිබ්බේ නියුක්ලියස් කියන ඕගනල් එක අස්සේ. මේකත් ලැග් වෙනවනේ අප්පා. ඒ මොකෝ ඔය
මට තියෙන හදිස්සිය මේ කම්පියුටරයට ඔරොත්තු දෙන්නේ නැහැ වගේ. හරි. එතකොට ඒක ලේසි. ආයි 29. මේකටත් උත්තරේ ඕන අනිවාර්යෙන් සියලු දෙනාගෙන් බලන් ඉන්න. වැඩේ තේරුම් ගත්ත ළමයෙකුට තමයි මේකට උත්තර දෙන්න පුළුවන්. The number of autosome and sex chromosome that can be present in a human ovum respectively are. මේ ඔවියුම් කියන්න පුතාලා එතකොට ගැමීට් එකක්. ඒකත් ඔළුවේ තියාගෙන අපි දැනග අහන්නේ ඔයාලගෙන් ඔටෝසෝ කීයක් තියෙනවද මොන සෙක්ස් ක්‍රෝමසෝම් එකද තියෙන කියලා අහන්නේ. give me answers. බලමු වැඩේ ළමයි තේරුම් අරන් දෙන්න කියලා. 29ට දාන්න බලන්න උත්තර. තප්පර 30ක් දෙනවා. ඔවියුම් එකේ තියෙන ඔටෝසෝම් and සෙක්ස් ක්‍රෝමසෝම් මොනවා වෙන්න පුළුවන්ද? කීයද? උත්තරේ 2. උත්තරේ 2. ක්‍රෝමසෝම් 22යි X කියන සෙක්ස් ක්‍රෝමසෝම් එකයි තියෙන. Y තියන්න බෑ. Y එන්න පුළුවන් කාගෙන් විතරද? මේල්ලගෙන් විතරයි. මෙතන මෙහෙම වුණොත් එහෙම ක්‍රෝමසෝම් කීයක් තියෙනවද? 24ක් තියෙනවා ඔවියුම් එකේ. මෙහෙම වුණොත් එහෙම ජෙනටික් ඩිසෝඩර් එකක්. මෙතනත් ක්‍රෝමසෝම් 24ක් තියෙනවා ජෙනටික් ඩිසෝඩර්. අර සමහර ළමයි ඉන්නව නේද? මේ කිව්වම දෙයක් තේරෙන්නේ නැති අර නිකන් නලල ලොකු ඇස් ටිකක් එළියට ඇවිල්ලා තියෙන. මේ වගේ ක්‍රෝමසෝම් වැඩි වුණාම තමයි ළමයි ඒ වගේ ඩිසීසස් එන්නේ. ටර්නර් නැත්තම් ඩවුන් සින්ඩ්‍රම් කියලා කියනවා. ක්‍රෝමසෝම් වැඩි වුණාම නැත්තම් අඩු වුණාම තමයි ඩිසීස් වෙන්නේ. මේවා වැරදි. උත්තරේ 2. දැන් පුතාලට පේනවා කොච්චර අඩුවෙන්ද මේවා අහලා තියෙන්නේ කියලා. ඉතින් හොඳ ටච් එකේ ඉන්න බලන්න මේ ආය අහලම නෑ මේ පේපරේට. මේ පේපරේටම ඔය ලෙසන් එකෙන් නෑ. මේකේ 27 MCQ එක තියෙනවා කියනවා. මේක නම් අපි කරා වගේත් මතකයි ක්ලාස් වල. මේ 27 ප්‍රශ්න කියවලා try කරන්න බලන්න. කරාට කමන්නේ ආයි උත්තරේ දාන්න බලන්න කරලා. හෙට ක්ලාස් තියෙනවා ළමයි දෙකට. පාස් පේපර් අරන් එන්න. පාස් පේපර් ඩිස්කස් කරනකොට ඒ රටාව පොඩ්ඩක් අහු වෙනවා. මොඩල් පේපර් කරන්න අවශ්‍ය නැහැ අපි කරමු. පාස් පේපරුත් කරමු කියන එකයි මගේ අදහස. මොකද්ද 27ට උත්තරේ?
interbreeding කරනවලු two organism with genotype මේ heterozygous TT. Number of genotypes and number of phenotypes differing from one another. එකිනෙකට වෙනස් phenotype and genotype කීයක් තියෙනවද කියලා අහන්නේ. හොඳට බලන් ඉන්න වෙන වැඩේ. මේ දෙන්නනේ interbreed කරන්නේ මේ. Interbreeding two organism with genotype capital T simple T. මෙතනට එනවා capital T capital T capital T simple T capital T simple T simple T simple T. genotype කීයක් තියෙනවද? මෙන්න එක type එකක්. මෙන්න එකක්. මෙන්න තව එකක්. මෙන්න තව එකක්. එකින් එකට වෙනස් genotype පුතාලා තුනක් තියෙනවා. phenotype කීයක් තියෙනවද? මේ තුන් දෙනාම අපට පේන්නේ tall කියන appearance එකෙන්. එක එකක්. මෙයා short. එනම් phenotype වර්ග different phenotypes දෙකක් තියෙනවා. genotype 3යි phenotype 2යි. අපේ ගියා. ඒක හදපු ටික ගියා ළමයි. කොහොම වුණත් ඒක තේරුණා අයත් උස්සන් බලන්න. තේරුණා අයත් උස්සන් බලන්න. genotype 3ක් තිබ්බා phenotype 2ක් තිබ්බා. සහ වැදගත් කාරණා මේ පේපරේට ආය ජෙනටික්ස් නැහැ. මේක hereditary නෙවෙයිනේ. මේක continuity නේ. විසි දෙකේ බලමු. පුතාලත් හොයාගත්තොත් මට කියන්න ටක් ගාලා. මේ අපි කලින් කර ප්‍රශ්න ළමයි. මේකෙත් inheritance ඉල්ලෙයි. විසි එක කියලා එකක්.
මෙන්න එකක් තියෙනවා. අප්පා. ප්‍රශ්න දෙකක්ම අහලා තියෙනවා. හොඳට බලා ගන්න. A thalassemia patient belong in to the F1 generation. මේ F1 generation එකේ thalassemia හැදෙන කෙනා. කාටද අපෙන් අහනවා. අපි දන්නවා thalassemia හැදෙන්න පුතාලා homozygous recessive නේ මේ දෙන්න එකතු වෙන්නේ කොහේදීද? ටින් ටින්. දැක්කද හොයාගත්ත හැටි? D ට තමයි thalassemia එන්නේ. අනිත් කාටවත් එන්නේ නැහැ. මොකද මෙතන එන්නේ capital T capital T capital T simple T capital T simple T simple T simple T. හෝමෝසයිගස් රෙසසිව් වුණොත් තැලසීමියා හැදෙනවා. මේ කාටවත් තැලසීමියා නැහැ. දැක්කද උත්තරේ නිකන් තප්පර දෙකෙන් ගත්ත හැටි. තේරුණා අත්උස්සන් ටක් ගාලා? තේරුණාද ගත්ත හැටි? තප්පර දෙකෙන් ගන්න පුළුවන් උත්තර. The ratio among thalassemia patient healthy disease carriers and healthy individuals belong to. ළමයි මෙයා healthy මෙයා carrier මෙයාත් carrier මෙයා diseased. එතකොට හැබැයි අපි මෙතන වෙනස් විදිහට patient ලා කීයද ඉන්නේ? patient ලා එකයි healthy එකයි sorry carriers ලා දෙකයි healthy individuals ලා එකයි. එකට දෙකට එක. එකක් තේරුණා raise hand කරන්න බලන්න ටක් ගාලා. තේරුණා? මේවා දැන් දැකලාම ළමයි ඔයාලට එක්සෑම් එකකට ආවොත් බය වෙන්න එපා. ඔයාලට බැරි වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් වෙනවා. මොකද මේවා හොඳට මාස්ටර් කරලා ඉන්නේ දැන් අපි. නේ? දැක්කට පස්සේ මේ කාටද එන්නේ? මොනවාද මේ අහන්න හදන්නේ කියන එක තේරෙනවා. ඒක තමයි මාස්ටරින් කියලා කියන්නේ. මාස්ටර් කරාට පස්සේ මේ වැඩේ no worries. දෙයියෝ බැලුවා වගේ උත්තර පේනවා එතකොට. බය වෙන්න එපා ලොකුවට. අවබෝධයෙන් අහන් ඉන්න එක තමයි තියෙන්නේ. මට නම් එහෙම ළමයි. ඒ කියන්නේ ස්පෙෂලි එක්සෑම් එකට යනකොට වගේ ඔක්කොම ටික අමතකයි වගේ. ගිහිල්ලා පේපර් එක දුන්නට පස්සේ තිබ්බ පිටු අංක පවා මතක් වෙනවා ඊට පස්සේ මොකුත්ම මතක නැතත්. මොකද වැඩ කරලා තියෙන්න ඕන. වැඩ කරලා තියෙනකොට ඔයාලගේ සබ්කොන්ෂස් එකේ ඔවා ඔයාලා නොහිතුවට ඔවා ස්ටෝ වෙලා තියෙන එක බඩා වෙලා. ඊට පස්සේ ඉතින් පේපරේ දැක්කට පස්සේ ඔවා ටක් ගාලා එනවා. හැබැයි එහෙම එන්න වැඩ කරලා තියෙන්න ඕනේ. එහෙම නැතුව ඉබේට කොහෙන්වත් පෙර ආත්මෙන් වගේ එහෙම එන්නේ නැහැ. වැඩ කරලා තිබ්බොත් ඇත්තටම අමාරු වෙන්නේ නැහැ වැඩේ. ඩෙඩිකේෂන්ම තමයි. ඉතින් ඩෙඩිකේෂන් එක it will pay off one day. No cheat codes, no shortcuts, pure dedication. ලකුණක් ගන්න එක ලේසිත් නෑ අමාරුත් නෑ. මට මේක දැන් මේ නෝටිස් වුණේ ළමයි මේ
මම මේ ඔක්කොම බලලා තියෙනවා. හැබැයි මෙන්න මේකම බලන්න. හොඳට බලන්න. මේ මොකක්ද එක 20 11 වසර පුතාලා දන්නවා මේ මොකක්ද කියලා. Heat changes associated with chemical changes එක බලන්න මේක. මේ දැක්කද? මොකක්ද එක? දැක්කනේ? ඒ විදිහට රිපීට් වෙන තැන් තියෙනවා. ඒ ප්‍රශ්න ටිකත් එක වගේ ලොකු වෙනසක් නැතුව අහලා තියෙන්නේ. Heat changes associated with chemical reactions. හරි. ඉතින් 20ක් බැලුවානේ. ලොකු ප්‍රශ්නයක් අහලම නෑ ඒකෙනුත්. No inheritance found. No, nothing. අම්බෝ මේ තියෙන තඩි ප්‍රශ්නයක්. හොඳට බලාගන්න ළමයි මේක අපි ඩිස්කස් කරමු. හොඳට බලාගන්න කට්ටියම ටච් එකේ ඉන්න. දැක්කනේ සොයන්නාට සම්භව වෙයි කියලා හම්බ වුණා ලොකු ප්‍රශ්නයක්. Number of chromosome in a somatic. ඒ කියන්නේ body cell එක of a mammal animal species X is 40. body cell එක 40ක් තියෙනවලු. What is the number of chromosome contained in daughter cell produced by meiotic division of gamete mother cell of X? මේ X කියන කෙනාගේ මේ සෙල් එක meiotic division. ඒ කියන්නේ මියොසිස් වුණාට පස්සේ ක්‍රෝමසෝම් කීයක් තියෙනවද කියලා අහනවා. මියොසිස් වලදී ක්‍රෝමසෝම් අඩු වෙනවද වැඩි වෙනවද තියෙන ගානම තියෙනවද? මියොසිස් අඩු වෙනවා. ක්‍රෝමසෝම් 20ක් තියෙනවා ගැමීට් එක. මේක ගැමීට් මදර් සෙල් එක, මේක ගැමීට් එක. Name a daughter cell type formed by the meiotic division of gamete mother cell of X. එක්කෝ එග් එකක් තමයි හැදෙන්නේ නැත්තම් ස්පර්ම් එකක්. ඩෝටර් සෙල් ටයිප් දෙක ඔය දෙකෙන් එකක්. මේ මයිටොටික් ඩිවිෂන් එකෙනුයි. ඒ කියන්නේ මයිටොසිස් වලිනුයි මියොසිස් වලිනුයි හැදෙන සෙල්ස් වල ඩිෆරන්ස් එක. ඕන තරම් අහන එකක් නේ නේද? වගුවක්ම තියෙනවා. මතකයි නේද? මයිටොටික්
නැත්තම් මයිටොසිස් වෙන්නේ ළමයි වුන්ඩ් හීලිං වලදී නැත්තම් තියෙන සෙල්ස් ගාන වැඩි වෙද්දි growth of multicellular organism growth of embryo ඒකෙදි පුතාලට මතක ඇති තියෙන ක්‍රෝමසෝම් ගාන ඊළඟ සෙල් එකෙත් ඒ විදිහටම තියෙනවා කොන්ස්ටන්ට් නම්බර් එකක් තියෙනවා මියොටික් ඩිවිෂන් එකේදී 2n තිබ්බොත් ඊළඟ ජෙනරේෂන් එකට අඩු වෙලා තමයි යන්නේ තව වේරියේෂන්ස් තියෙනවා ඊට පස්සේ එවලූෂන් වලට හෙල්ප් කරන්න කවුද මියෝටික් ඩිවිෂන් මෙයා ඇසෙක්ෂුවල් රීප්‍රඩක්ෂන් වලට කන්ට්‍රිබියුට් වෙනවා මෙයා සෙක්ෂුවල් රීප්‍රඩක්ෂන් වලට ඔය ඉතින් වෙන පාඩමක ඒ කියන්නේ මේ ඉන්හෙරිටන්ස් එකේ නෙවෙයි තියෙන්නේ 10 වසරේ human and animal cell පාඩමේ තියෙන බලමු මේක අපි කියවන්න බලන්න පුතාලා බලන්න කොච්චර ලේසිද කියලා මෙන්න මෙයාලගේ ජීනෝටයිප් එක ලියන්න කියලා තියෙන්නේ දැන් ගෙදර ඉඳන් මාත් එක්කම උත්තර කියන්න ළමයි හරිද plant with recessive homozygous මෙහා ළමයි dominant homozygous නම් recessive homozygous simple R plant with heterozygous genes අපි දන්නවා capital R simple R ඒ දෙක ගත්ත හැටි තේරුණා අතුස්සන්ටක් ගාලා ගත්ත හැටි තේරුණා ඇති දෙයක් නැහැ නේද හරි බලන්න කොච්චර කූල්ද කියලා මේ ප්‍රශ්න ලකුවට මේ අර කෙස් පැලෙන තර්ක ගේන්න ඕනේ නැහැ. එහෙම තර්ක කරලා කෙස් පැලෙන තර්ක අවශ්‍ය නැහැ. සරලව යට උත්තර දෙන්න පුළුවන්. නේ? ඔයාලට මේවා කරනකොටයි තේරෙන්නේ කොන්ෆිඩන්ස් එක එන්නේ මේ ප්‍රශ්න කරනකොට දකින්නකොට. මේවා දැකලා දැකලා ඔයාලට මේවා නෝමලයිස් වෙනවා. ඒකයි හැමතිස්සෙම කියන්නේ. pure breeding garden breed නිසා මේ අපි දන්න සාමාන්‍ය දන්න මොන හයිබ්‍රිඩ් ක්‍රොස් එක මොන කැරක්ටර් එකටද කරලා තියෙන්නේ round or wrinkled seed වලට ළමයි අපි තියරි වලට ඉගෙන ගන්නේ මොන හයිබ්‍රිඩ් ක්‍රොස් එක මොන කැරක්ටර් එකටද ටෝල් ෂෝට් කැරක්ටර් එකට හැබැයි ටෝල් ෂෝට් විතරක් නෙවෙයි ඕනම කැරක්ටර් එකක් මෙන්න මේ මොන හයිබ්‍රිඩ් ක්‍රොස් එක කරලා අපට ටෙස්ට් කරන්න පුළුවන් හැබැයි එන්නේ එකම රටාවක් ඒ මෙතඩ් එක ඔළුවේ තියෙන්න ඕන පියෝ බ්‍රීඩ් කෙනා උස එකයි පියෝ බ්‍රීඩ් මිටි කෙනයි මතකයි නේද ක්‍රොස් කරලා එන ඔක්කොටම එන්නේ ඩොමිනන්ට් කැරක්ටර් එක එයාලා සෙල්ෆ් පොලිනේට් කරාට පස්සේ 3:1 රේෂියෝ එක එනවා. ඕකනේ රටාව. බලමු අහලා තියෙන ප්‍රශ්න. Write the genotype of F1 generation plants. දැන් ඕක දින්නෙත් නැතුවම පුළුවන්. All F1 generation plants had round seeds. හා කවුරු හරි chat එකට දාන්න බලන්න F1 generation එකේ genotype එක. මෙන්න මෙහෙමයි. මෙයයි තමයි cross කරන්නේ. F1 එකට එන genotype එක.
දැන් හිතෙන් හදලා දාන්නත් පුළුවන්. දැන් මේ රටාව පුරුදුයි නම් සහාර ටෝල් ෂෝට් රටාව මතකයි නම් මොකද්ද ජීනෝටයිප් එක? what's the genotype of F1 generation? ඔක්කොම රවුන්ඩ්ලු එන්නේ 100%ක් රවුන්ඩ්. what's the genotype? Quickly in the chat box. In the chat box. What's the genotype? Exactly. උත්තර දාන්න ඕනේ හැමෝම. උත්තර දාන්න නැති කට්ටිය දිහා මම බලන් ඉන්නේ. හරිද? කට්ටිය නිදිත් දන්නෙත් නෑ මේ. නැත්තම් නීල බබළු බලනවත් දන්නෙත් නෑ. උත්තර දාන්න ඕන වැඩේ ටච් එකේ ඉන්න ඕන. නැත්තම් මේ වැය කරන වෙලාව අපරාධනේ. කියන්න බෑ කට්ටිය මේ මොකක් හරි මේ මෙගා ටෙලි නාට්‍යයක් බලන ගමන් මේක නිකන් පාර්ට් ටයිම් එකට බලනවත් දන්නෙත් නෑනේ. හරි. මේ වැය කරන පැය භාගෙ හරි ඕනම දෙයක් ළමයි. නිදා ගන්නවා නම් එහෙමයි. නිදා ගන්නවා නම් ඒක ඩෙඩිකේට් කරලා ඒක නිදා ගන්න වෙලාව. වැඩ කරනවා නම් වැඩ කරන්න. නීල පබළු බලනවා නම් ඒකට ඩෙඩිකේට් වෙලා ඒක බලන්න ඕන. වැඩ දෙකක් එහෙම মালටි ටාස්ක් කරන්න බෑ අපිට ඇත්තටම. හරි. Construct the Punnett square to indicate the genotype of the plant of F2 generation. Punnett square එක ගේමක් ඇත්තෙම නෑ ළමයි. F2 generation එක ගන්න තමයි ඕන වෙන්නේ. බලන්න Punnett square එක මම ආයෙ මතක් කරනවා. ගහනවා කොටුවක්. පොඩි පටි දෙකක් අඳිනවා. මේක බෙදනවා හතරට. මෙතන මේල් ෆීමේල් සිම්බල්ස් දානවා. F2 නේ ළමයි. F2 වල දැන් පුතාලා කිව්වා වගේ ඔන්න ඔහොමනේ ජීනෝටයිප් එක එන්නේ. මේ දෙන්නගේ ගැමීට් වෙන වෙනකොට ඕන් ඔහොම තමයි එන්නේ. එතකොට RR sorry. Capital R, simple R, capital R, simple R, capital RR, capital R, simple R, capital R, simple R, simple R, simple R. ඔන්න Punnett square එක. නැති දෙයක් නෑ නේද? නිකම් බය හිතෙන නම නිකම් Punnett square කිව්වම ළමයි සලිත වෙලා යනවා. ඒ වුණාට ඇති දෙයක් නෑ. Write the genotype ratio of the F2 generation plant. Genotype ratio. මේ F2 වලනේ අපි ලිව්වේ ළමයි. කොහොමද genotype ratio එක ලියන්නේ? මෙහෙම. මොනවාද තියෙන genotypes? RR තියෙනවා. RR තියෙනවා. RR තියෙනවා. capital R ඒවා එකයි. capital R simple R ඒවා දෙකයි. simple R ඒවා එකයි. ඔන්න රේෂියෝ එක. රේස් හෑන්ඩ් කරන්න බලන්න. ජීනෝටයිප් රේෂියෝ එක ගත්ත හැටි. ජීනෝටයිප් රේෂියෝ එක ගත්ත හැටි තේරුණා? සර් නීල අයියෝ මම දන්නෙත් නෑ. I don't even know. මේ ඒ කියන්නේ දැන් ඒක මේ කාස්ට් කරන්නේ නැද්ද? මේ දැන් ඒක ටීවී එකේ යන්නේ නැද්ද එතකොට?
මං හිතුවේ තාම මේ ටීවී එකේ යනවා කියලා ඒ කතාව. මෙගා ටෙලි නාට්‍යයක් බලපු කාලයක්වත් මතක නැහැ. මේ මොකද ටීවී බලන්නේ නැහැ. ටීවී බලන එක නැවැත්තුවට පස්සේ ආයි ජීවිතේට බලන්නේ නැහැ ඉතින් ටීවී එක. කොච්චර ඉන්ට්‍රස්ටිං වුණත් ඔය ඇඩ් ගොඩක් යනවා ඇඩ් බලන්න කවුද නේද ළමයි. හරි. අද ළමයි ගොඩක් දේවල් අපි කතා කරා. ඒ කියන්නේ මේ ජෙනටික්ස් පාඩමට අදාළ එන්න පුළුවන් ප්‍රශ්න එක්සර්සයිස් ටික টොප් එකට කතා කරා. ගොඩක්ම හිමීට. ඊට පස්සේ ආපු සාමාන්‍යයෙන් අවුරුදු 5ක විතර ආපු ක්වෙස්චන් ටික කරා. ඉතින් ඒ ටික තේරුණා කියන්නේ ඇත්තටම ඔයාලා ලෙවල් එකක ඉන්නවා බය වෙන්න දෙයක් නැහැ ටර්ම් ටෙස්ට් එකටවත් මේ පාඩමෙන් ආවොත් දෙයක් කරගන්න පුළුවන්. එහෙනම් අපි ළමයි ඊළඟ දවසේ ඊළඟ සෙෂන් එකෙන් හම්බ වෙමු. හෙට 2ට අපේ බඩල් කුමරේ ක්ලාස් එක තියෙනවා. එහෙනම් ළමයි good night හැමෝටම මහන්සි වෙලා වැඩ කරන්න. සහ පරිස්සමෙන් ඉන්න මේ දවස්වලනේ. දැන් නම් ඉතින් කුණාටුව ඉවරයි. එහෙනම් ළමයි අපි ඊළඟ දවසේ මුණ ගැහෙමු. ඔව්. ළමයි good night එහෙනම් හැමෝටම. See you all next day.